දුෂ්කර කාලයක් එන්නේ යන්නේ ඒ දුෂ්කර කාලෙදී අපි කොහොමද සර්වයිව් වෙන්නේ? පාර්ලිමේන්තුවේ කියනවා ඉදිරියේදී මේක දැන් කියනකොට මේක නොතේරෙන කණ්ඩායම ඉන්න පුළුවන්. නමුත් අපි කියනවා හැම පක්ෂයක්ම එකතු කරගන්න. ජාතික රජයකට අවුරුද්දකටවත් වැඩ කරන්න. වර්තමාන රජයේ තනතුරු හිමම තියාගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි සමගි වෙන්න. සමගි වෙලා 2026-27 දිනන්න වැඩ කරන්න. නැත්නම් අපිට ජ්‍යොතිෂයෙන් කියන්න තියෙන්නේ 2026-2027 හොඳ මාසක තියෙන්නේ ජූනි පමණයි. අනිත් සියලු මාසවල වල ඔබ දකින්න පුළුවන් ඔබට නොඑක ආකාරයේ අපදා සහ නොඑක ආකාරයේ අපි කිව්වා වගේ දුෂ්කරතාවයන් වලට මුහුණ පාන්න වෙනවා. හැබැයි ඒක සුනාමි හෝ නැවත ගම් වතුර කියන එක නෙමෙයි කියන්නේ අපි. ආපහු ගම් වතුර සුළු තත්ත්ව ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. නැවත කුණාටු තත්ත්ව ඇති වෙනවා. හැබැයි සුළුයි. අර විනාශය වෙන්නේ නැහැ. ඒක නිසා අර විදිහට කවුරු හරි හිතන් හිටියනම් ඩෑම් කැඩෙනවා. අපි කියනවා එහෙම කැඩෙන්නේ නැහැ. එහෙනම් මිනිසුනේ අපි මේ කියන්නේ ඔබට සූදානම් වෙන්න එන අවුරුදු දෙකේදී ඔබ රටට කරන දේ කරන්න සූදානම් කරගන්න ඔබ දියුණු වෙන ගමන්.